දැන් අර වාහන වල ගොඩාක් ලොකු සද්දයක් ඇහෙන්නේ නැහැ. දැන් අපි බබා හැම නිදාගෙන ඉද්දි ඇහැරෙන තරම් අර ලොකු සද්දයක් දැන් ඔය කඩේ ගාව ඉන්න ළමයාගේ වාහනේ වගේ තියෙන්නේ. පට ගාලා යන්නේ. මොකද හරිය නිකන් සමහරවිට බෝම්බ අපපුරනවා වගේ ලොකු සද්දයක් එනවා. වාහනේ යද්දි. මෙහෙමයි. ඒක බීට් කරලා දිනවා කියලා. කියන්නේ සයිලන්සර් එක එක්සෝස්ට් එකේ අපි එන්ජින් එකෙන් හුලං එළියට යනවනේ සයිලන්සරේ. සයිලන්සරේ හුලං කැපෙන්න විදියට. ඒ කියන්නේ සයිලන්සරේ ඇත්තටම සයිලන්සර් කියන්නේ නිශ්ශබ්දකරණය කියන එකනේ. සයිලන්සර්. ඒ කියන්නේ සයිලන්ස් මීන් සයිලන්සර් කියන්නේ නිශ්ශබ්දකරණය. ඒ කියන්නේ ශබ්දය අඩු කරනවා වගේ දෙයක්. ඒතර ඔය සයිලන්සරේ හදලා තියෙන්නේ එන්ජිමෙන් එළියට එන සද්දේ එන්ජිමේ ලොකු පිපිරීමක් නෙවෙන්නේ. ඇතුලේ තියෙන ඩෙටනේෂන් එක. ඒ ඩෙටනේෂන් එකේ සද්දේ ටික ටික එළියට ස්මූත් කරලා දෙන එක තමයි ඔය කාමර හදලා සයිලන්සරේ තැන් තැන් වල සයිලන්සර් ගෙඩි තියනවා කියලා කියන්නේ. සයිලන්සරේ උඩ ඉස්සරහ ගෙඩිය කියනවා දෙවෙනි පිටිපස්සේ ගෙඩිය කියලා කියනවා ඒ වගේ. ඒව ඇතුලේ කාමර වලින් ඒ හුලම් පාර ඒ සද්දේ එනකොට ඒක ඒ ශබ්ද තරංග වැදිලා මේ වෙලා සයිලන්සරෙන් එළියට එන්නේ ගොඩාක් අඩුයි. හැබැයි අපේ කට්ටිය කරන්නේ මොකද්ද? අර පොඩි කැම්මක් ගන්න නිකන් පොඩ්ඩක් ආතල් එකේ ලවන්න ඕනේ වුණාම අපි ඔය කාමර අයින් කරලා සයිලන්සරේ ස්ට්‍රේට් පයිප් කරනවා. ඒ කියන්නේ එක්සෝස්ට් එකේ ඉන්න ස්ට්‍රේට් පයිප් එකක් අරගෙන ඉවරලා පිටිපස්සේ බීට් කෑන්න බැරල් එකක් ගන්නවා. එතකොට අර සයිලන්සර් එන්ජිමෙන් එන සද්දේ එම් පිටින්ම ටන් ටොන් ගාලා එළියටම ඇහෙනවා. එන්ජින් එකේ එන ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන් කෙලින්ම දෙනවා කෑන් එකට බීට් කෑන් එකට. ඒතකොට ඉතින් මුකුත් නැහැ. ආයේ පට්ට ගාලා සද්දයි. ඉතින් ගොඩක් විට ඔය රේස් කාර් වල එහෙම මේ වැඩේ කරනවා. මොකද ඒගොල්ලන් එක්සෝස්ට් ප්‍රෙෂර් එක අඩු කරලා වාහනේ පර්ෆෝමන්ස් එක වැඩි කරගන්න. හැබැයි ඉතින් අපේ ඉතින් ඔය දරියන වාහන නම් එහෙම පර්ෆෝමන්ස් හදන්න නෙවෙයි. ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද රියන් කොල්ලෝ පොඩ්ඩක් නිකන් ආසයි ඉතින් පොඩි බීට් කරපු වාහනයක නිකන් පොඩි ගැම්මෙන් එලවගෙන යන්න. ඒකට තමයි ඉතින් මේ බීට් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සයිලන්සර් එක මෆ්ලර් එක වෙනස් කරනවා. සයිලන්සර් එක මෆ්ලර් එක ඒ same words. ඒක වෙනස් කරලා වාහනේ පොඩ සද්දෙට දුවන්න පොඩි ගැම්මකට එන්න නිකන් ආතල් එකේ යන්න තමයි ඒව පාවිච්චි වෙන්නේ.